ශ්‍රී ලංකා ජයග්‍රාහී බදාදා දවසේදී තමයි අපිත් එක්ක ඔබ මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඔබ තේ බොනවනේ. අපි තේකට ගොඩක් ආසයි. හැබැයි ඔබ දන්නවා ඒ තේකේ රස ඒ වගේ වුණාට ඒකේ පිටිපස්සේ තියෙන කතාව ඒ තරම් රසවත් නෑ කියලා. ඉතින් අපි මීට කලිනුත් වැඩසටහනකදී මේ පිළිබඳව කතා කරා, බොහෝ දේවල් කතා බහ කරා. ඉතින් අදත් මේ සූදානම දල්ලකින් වෙනසක් ජාතික වැඩසටහන සම්බන්ධයෙන් කතා බහ කරන්නට. ඉතින් මාත් එක්ක මේ වෙලාවේ අපේ මැදිරියේ ඉන්නවා CIC කෘෂි ව්‍යාපාරයේ ජාතික අලෙවි ප්‍රධානී ලීල් විජේසේකර මහත්මයා. අයබෝවන් සුබෝදෑසන. අයබෝවන්. ඒ වගේම තමයි කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මාතර ප්‍රාදේශීය කළමනාකරු නිශාන්ත පුෂ්පකුමාර මහත්මයා. අයබෝවන් සුබෝදෑසන. ඒ වගේම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකරු ධම්මික මහගම මහත්මයා. අයබෝවන් සුබෝදෑසන කොතුමා. හොඳයි. මට ඉස්සෙල්ලම ලීල් විජේසේකර මහත්මයාගෙන් අහන්න ඕනේ දැන් මේ ලංකාවේ කෘෂි ව්‍යාපාරයේ ප්‍රමුඛයා විදිහට මේ ජාතික වැඩසටහන ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද? ඔව් ඇත්තටම අපි CIC කෘෂි ව්‍යාපාර කියන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විවිධ නිෂ්පාදන යෙදුම් ගොවි මහතුන්ට ලබා දෙමින් සහ ගොවි මහතුරුත් එක්ක වැඩ කරන ප්‍රමුඛ පෙළේ අංක 1 සමාගම. මොකද අපි කෘෂි උද්යෝග හැටියට විවිධ නිෂ්පාදන ගොවි මහතුරුන් ලබා දෙන අතරේ අපි ඒ වගේම ගොවි මහතුරුන් එක්ක ඒගොල්ලන්ගේ නිෂ්පාදන උදාහරණයක් හැටියට අපි ගොවි මහතුරුත් එක්ක බිත්තර වී නිෂ්පාදනය කරනවා, නැවත ඒ වගේම වාණිජ වී නිෂ්පාදනය කරනවා, ඒ වගේම කිරි නිෂ්පාදන ගොවි මහතුරුත් එක්ක හවුල්ලා බත් වෙලා වැඩ කරගෙන යන සමාගමක්. එතකොට මේ මහ වැඩ කරන අතරේ අපි දැක්කා වර්තමානයේ ප්‍රධාන වශයෙන් මේ කෘෂි උද්යෝග යෙදෙන අපි ශාස්ත්‍රය තුල තියෙන ප්‍රධාන භෝගයක් වන තේ වගාවේ අපි හඳුනගන්නත් ගත්තා. ඒ නිෂ්පාදනයේ වේ වෙනකොට තියෙන අඩාලුවීම එකක් තමයි අද ඒගොල්ලන්ගේ නිෂ්පාදනය තුළ අඩුවීම ප්‍රධාන වශයෙන් අපිට බලපානවා අපේ එක්ස්පෝර්ට් earning වලට. කියන්නේ පිට රටින් එන ආදායම් ලොකු බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒකට ඒ හින්දා අපිට මේ සමාගමක් හැටියට අපි මේකට දාන ස්වේච්ඡාවෙන් අපි අපේ සමාජ දායකත්වයක් හැටියට අපි ඉදිරිපත් වුණා මේ සඳහා යම්කිසි කාර්යයක් කරන්න කියලා. ඒ කාර්යය තමයි අපි ඒකේ මේ ගොවි මහතුරුන්ගේ අස්වැන්න වැඩි කිරීම සහ තත්ත්වය වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එකට වැඩසටහනක් හැටියට අපි දල්ලකි වෙනසක් කියලා වැඩසටහනක් අපි ආරම්භ කරා. හොඳයි. ඒ වගේම තමයි දැන් නිශාන්ත පුෂ්පකුමාර මහත්මයාගෙන් මට අහන්න ඕනේ දැන් ඔබතුමා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විදිහට ඔබ නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්කය. මේ වැඩසටහන අත් කරගෙන තියෙන ප්‍රගතිය කොයි වගේද? ඔව් ඇත්තටම මාතර දිස්ත්‍රික්කයේ වගේම ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපි මේ වැඩසටහනේදී බලාපොරොත්තු වුණේ මාතර දිස්ත්‍රික්කයේ විදියට කුඩා තේවතු හිමියෝ 1000ක් කණ්ඩායම් 50ක් යටතේ තෝරගෙන ඔවුන්ගේ ඉඩම් සංවර්ධනය කිරීම. ඒ සංවර්ධනය කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ දැන් මාතර දිස්ත්‍රික්කයේ 73000ක් විතර ඉන්න කුඩා තේවතු හිමියන්ට මෙම ඉඩම් 1000 ආදර්ශයට අරගෙන ඔවුන්ගේ ඉඩම් සංවර්ධනය කිරීම තමයි මේකේ බලාපොරොත්තුව. අපි වසරකට වැඩි කාලයක් මේ ක්‍රියාත්මක කරන වැඩසටහනින් ඇත්තටම දැන් කතා කරන ඉඩම් බවට පත් වෙලා තිනවා. ඒ කතා කරන ඉඩම් වල ආදර්ශය අරගෙන අනිත් කුඩා තේවතු හිමියනුත් ඔවුන්ගේ අස්වැන්න ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වැඩි කරන්න මේක හොඳ අවස්ථාවක් කරගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒ වගේම ධම්මික මහගම මහත්මයා ඔබතුමා නියෝජනය කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කය. දැන් දල්ලකින් වෙනසක් මේ ජාතික වැඩසටහනේ රාජ්‍ය අංශයේ මම හිතන්නේ දැවැන්ත කාර්යභාරයක් සිදු කරනවා. දැන් පෞද්ගලිකව මහජනතාව සමග මේ අත්අල්බැඳගෙන කරන මේ කාර්යභාරය ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද? ඇත්තටම මේ රාජ්‍ය අංශය පුද්ගලික අංශය සහ මහජනතාව එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි මේ 4P කියන සංකල්පය P4 සංකල්පය ඇතුළේ තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේකෙදි මහ ජනතාව, ඒ වගේම රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය එකතු වෙච්ච පාර්ට්නර්ෂිප් කියන එකත් එක්ක තමයි මේ P4 හැදෙන්නේ. ඉතින් අපි ඇත්තටම ලංකාවේ තේ ශාස්ත්‍රය ගත්තොත් මේ හොඳ ව්‍යාප්ති ක්‍රමවේදයක් අත්හදා බලමින් හොයමින් ඉන්න කාලෙක අපි මේ සංකල්පයේ මේ තේ වගාව සඳහා අනුගත කරගන්නේ. ඉතින් මේ සඳහා ලෝකයේ ගත්තොත් ලොකු
හොඳ ආදර්ශ තියෙනවා. මේ සඳහා සාර්ථක වෙච්ච ආදර්ශයක් තියෙනවා. විශේෂයෙන්ම බ්‍රසීලයේ සෝයා බෝංචි වගාව ගත්තොත්. ඒ සෝයා බෝංචි වගා කරන ප්‍රධාන රටවල් අතරේ බ්‍රසීලයේ තියෙන අතරේ මේ ලීඩින් කන්ට්‍රි එක බවට බ්‍රසීලයේ පත් වෙන්නේ මේ 4P සංකල්පයේ ඇතුලේ ව්‍යාපෘති ක්‍රමවේදය ගොවියනුත් එක්ක රජය සහ ඒ පුද්ගලික ආයතන සහ රිසර්ච් ස්ටේෂන් මේ සියල්ල සමස්ත එකතු වෙලා කරන ක්‍රියාදාමයක් ඇතුලේ තමයි මේ සංකල්පය සාර්ථක වෙන්නේ. ඉතින් ඒකේ ශ්‍රී ලංකන් මොඩල් එකක් තමයි අපි මේ දැල්ලකින් වෙනසක් ඇතුලේ අඳුන්ලා දීලා තියෙන්නේ. හොඳයි. දැන් මට ලීල් විජේසේකර මහත්මයාගේ පැත්තට යොමු වෙන්න හිතුණා. දැන් මේ වැඩසටහන ගොඩ ගනිද්දී මේ පොකුරු ගොවි කණ්ඩායම් සංකල්පය ඔබ මූලාශ්‍ර කරගත්තේ මොකකින්ද? ඔව් ඇත්තටම මේක මේ වෙනකොට මම ඉස්සෙල්ලා සඳහන් කරා අපි 7500 විතර ගොවි මහතුරුත් එක්ක එකෙල්ලේ වැඩ කරනවා බීජ වී නිෂ්පාදනයේට වාණිජ වී සහල් නිෂ්පාදනය සඳහා සහ කිරිගොවි සඳහා. එතකොට අපිට ලොකු අත්දැකීමක් වෙන ගොවි මහතුරුත් එක්ක වැඩ කරලා. එතකොට ඒක තුලින් ඒ ගොවි මහතුරුන්ට අවශ්‍ය කරන යෙදවුම් දීලා සහ ඒ නිෂ්පාදනය වැඩි කරන්න තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේකෙදී අපි ගොවි මහතුරුත් එක්ක මේ වැඩසටහන අපි මේ තනියම කරන එකක් නෙමෙයි. අපි තේ පර්යේෂණ ආයතනයේ කුඩා සේවතු අධිකාරිය තේවතු කුඩා සමිති සම්මේලන කණ්ඩායම එකතු කරගෙන අපේ කරන්න අපි සැලසුම් කරගත්තේ මේ කණ්ඩායම හැටියට කරපුවාම තුලින් ඒකොල්ලන්ගේ ඒ කණ්ඩායම තුල අපි කියනවා good farm practices ඒ කියන්නේ හොඳ දේවල් පුරුදු කරලා ඒකොල්ලන්ගේ අස්සන්න සහ මම අර කිව්වේ ගුණාත්මක වැඩි කරන්න තව කරගෙන මේකෙදී ඇත්තට මේ වගේ කණ්ඩායම් ක්‍රම තුලදී අපිට අපි දැනට ලෝකයේ අනිත් රටවල ආසියානු රටවල මේක සිද්ධ වෙනවා මේ වගේ පොකුරු කණ්ඩායම් ක්‍රම ඒ කණ්ඩායම් තුලින් සංනිවේදනයේ යවන්න පහසු කරන්න සහ අපි තොරතුරු සහ ඒකොල්ලන්ගේ අපිට අවශ්‍ය නිෂ්පාදනයේ තුලින් යොමු කරලා මම අර කියපු අස්සන්න වැඩි කරන්න සහ ගුණාත්මක වැඩි කරන්න අවශ්‍ය කරන උපදෙස් සහ මේ ක්‍රමවේදය අපි හැඩගස්සන කණ්ඩායමක් හැට ලෙහිසියෙන් පහසුවෙන් මේක අනුගත කරගන්න පුළුවන් අනික් කෙනෙකුට යොමු කරගන්න මේ කුඩා කණ්ඩායමක් තුළ අපි උත්සාහ කරනවා මේ අනික් කණ්ඩායමකට මේක ඒ කණ්ඩායම සමාජිකයොත් පෙළඹවලා අනික් කණ්ඩායමට මේ අනික් කොටස් වලට මේක එළියට දාන්න තමයි අපි උත්සාහ කරන්නේ. හොඳයි. නිශාන්ත මහත්මයා අපිට කියන්නකෝ බලන්න ඇත්තටම මේ තේ වගාකරුවන්ගේ මේ වැඩසටහනත් එක්ක දළු වැඩි වෙලාද? ඔව් ඒක ඇත්තටම දළු වැඩි වෙලා දළු වැඩි වෙන වගේම ඇත්තටම ඒක ප්‍රතිශතයක් විදියට ගත්තොත් සමහර ප්‍රදේශවල 20%කින් විතර තවත් සමහර ප්‍රදේශවල 25%කින් විතර වගේ ප්‍රමාණයකින් අපේ දිස්ත්‍රික්කයේ ගත්තොත් අස්වැන්න වැඩිවීමක් තියෙනවා. හැබැයි අපි මේක බලාපොරොත්තු වෙන්නේ මේ තෝරගත්ත ගොවි කණ්ඩායමේ පමණක් අස්වැන්න වැඩිවීමක් නෙමෙයි. මේගොල්ලෝ මේ ලැබෙන අස්වැන්න වැඩිවීම තුළ ඒ දකින අත්දැකීම අනිත් කුඩා තේවතු හිමියටත් අත්විඳින්න සලස්වලා ඔවුන්ගේ අස්වැන්න වැඩිවීම. අපි 2024 වර්ෂය ගත්තොත් මාතර දිස්ත්‍රික්කයේ නිමිතේ නිෂ්පාදනයට දායකත්වය කිලෝග්‍රෑම් මිලියන 30කට ආසන්න ප්‍රමාණික තියෙනවා. අපිට මේක රටට ආර්ථිකයට දැනෙන වෙනසක් කරන්න නම් මාතර දිස්ත්‍රික්කයෙන් කිලෝග්‍රෑම් මිලියන නිමිතේ 40ක් නිෂ්පාදනය කිරීම අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය අමුතේ දළු සපයන්න නම් මේ 73000ක් පමණ කුඩා තේවතු හිමිය ඔවුන්ගේ අස්වැන්න වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මේ කණ්ඩායමේ අස්වැන්න වැඩිවීම අත්විඳලා දැකලා ඒ අත්දැකීම තුලින් අනිත් කුඩා තේවතු හිමියනුත් යහපත් කෘෂිකාර්මික ක්‍රම තමන්ගේ ඉඩම තුල විශේෂයෙන්ම දළු නෙලීම, පෝර භාවිතය, සෙවන පාලනය වගේ යහපත් කෘෂිකාර්මික ක්‍රම තමන්ගේ ඉඩම් තුල අනුගමනය කිරීම තුලින් අස්වැන්න වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඒක මේ වෙනකොට අත්විඳිමින් පවතින. හොඳයි. ඒ වගේම ධම්මික මහත්මයා අපිට කියන්නකෝ බලන්න දැන් මේ ගොවි නායකයන් සහ මේ පොකුරු ගොවි කණ්ඩායම් කේන්ද්‍ර කරගෙන මේ කෘෂි සංවේදනයේ කාර්යක්ෂම කරන මේ සංකල්පය ඇත්තටම කිව්වොත් සාර්ථක වෙලා තියෙනවද? ඔව් ඇත්තටම කෘෂි සංවේදනයේ තේ ශේෂ්ත්‍රය ගත්තාම කුඩා තේවතු සංවර්ධන අධිකාරියට විශාල කාර්යභාරයක් පැවරෙනවා මේ ව්‍යාප්ති සේවය හරහා කෘෂි සංවේදනය කොහොමද කරන්නේ කියන එක. ඇත්තටම මේ කෘෂි සංවේදනයේදී මේ ක්‍රමේදී අපි ඇත්තටම භාවිතා කරන්නේ ශේෂ්ත්‍ර ගොවි පාසල් කියන සංකල්පය. ඒකෙදි
කෘෂි sannivedanaye අපි නියමාකාරයෙන් කරනකොට අපිට ඒකට ව්‍යාප්තිකාරකයෝ ව්‍යාප්ති සේවකයෝ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ රාජ්‍ය ආයතනයක් විදියට අපිට තියෙන ඒ ව්‍යාප්ති සේවයේ පුද්ගල අඩුපාඩුව ඒ කියන්නේ තියෙන හිගය පියව ගන්න අපි පාවිච්චි කරන ක්‍රමවේදය තමයි මේක. ඒකෙදි අපි ෆාර්ම ෆීල්ඩ් ස්කූල් එහෙම නැත්නම් ශේෂ්ත්‍ර ගොවි පාසල් ක්‍රමවේදය මේ පෝපී සංකල්පය ඇතුලේ තියෙනවා. ඉතින් ඒකෙදි අපි ගොවි නායකයින් ඒ කණ්ඩායම් නිශාන්ත මහත්මයා පැහැදිලි කරා වගේ කතා කරන ඉඩම් හරහා ඒ අදාළ ගොවීන් හරහා ඔවුන්ගේ අදහස් සුවමාරු කරගන්න එතන අත්දැකීම් බෙදා හදා ගන්න තැනක් බවට පත් කරලා ඒ තාක්ෂණික මැදිහත් වීම නිවැරදි කිරීම විතරක් අපි අපේ ව්‍යාප්තිකාරකයින්ට අපේ නිලධාරීන්ට කරන ක්‍රමයක් තමයි අපි මේකේ අඳුන්ලා දීලා තියෙන්නේ. ඒක හරහා අපිට නිවැරදිව මේ sannivedanaya කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ඇත්තටම අපි මේ sannivedanaya කරන්නේ වැඩිහිටි ජනතාවත් එක්ක. ඒකට අපිට මේක දරුවන්ට කියලා දෙන ක්‍රමවේද වලට වැඩිය සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් අත්දැකීම් සහ ඒ ආශ්‍රයෙන් ගොඩනැගෙන ආදර්ශත් එක්ක තමයි කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ සඳහා ශේෂ්ත්‍ර ගොවි පාසල් කියන ව්‍යාප්ති සංකල්පයත් මේ පෝපී එක ඇතුළට දාගෙන ඒක ගැළපෙන විදියට මම අර කලින් කිව්වා වගේ ශ්‍රී ලංකීය මොඩලයක් හදාගෙන තමයි අපි මේ කාර්යය සිද්ධ කරන්නේ. ඒක ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා මේ වෙනකොට. හොඳයි. ඉතින් ලීල් විජේසේකර මහත්මයාගෙන් අහනවා දැන් මේ දල්ලකින් වෙනසක් ජාතික තරගාවලියට මම හිතන්නේ ඔබ කණ්ඩායම ලහියේ සූදානම් වෙනවනේ. දැන් අවසන් උළෙල ඇතුළේ මේ කටයුතු සිද්ධ වෙන ආකාරය මම හිතන්නේ නරඹන ඔබත් කැමති ඇති දැනගන්න. ඒකට හොඳම කෙනා ඔබ තමයි. ඇත්තටම දැන් මේ වැඩසටහන මම අර මෙතනින් මේ මෙතුමාලා සඳහන් කරා වගේ මේ වැඩසටහන පටන් ගත්තේ මීට වසරකට කලින් මේ වෙලාවේ මේකේ පළවෙනි අධීර තමයි නිමා වෙන්න යන්නේ. ඒතර මේ වැඩසටහනදී අපි මේක මම කලින් සඳහන් කර කුඩා තේවසම් අධිකාරිය තමයි මේ ශේස්ත්‍රයේ සංවර්ධන වැඩසටහන සහායක වෙන්නේ. ඒ වගේම තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු අධි සමිති සම්මේලනයේ මේක අපි කණ්ඩායම් එකතු වෙලා ඉස්සල්ලාම ලංකාවේ ප්‍රධාන වශයෙන් රත්නපුරයේ ගාල්ල මාතරගෙන දිස්ත්‍රික්ක තුනේ ගොවි මහත්තුරු 4000ක් තමයි මේකට අපි තෝරගත්තේ. එතකොට මේ 4000ට අපි කණ්ඩායම් 200ක්. ඒ කියන්නේ කණ්ඩායමක 20ක් ඉන්නවා. මේ කණ්ඩායම් තුල අපි මම අර කිව්ව good agricultural practices අපි දාලා ඒ කියන්නේ කොහොමද පෝෂණ කළමනාකරණය කරන්නේ, කොහොමද පඳුරක් නඩත්තු කරන්නේ, කොහොමද පාන් සංරක්ෂණය කරන්නේ කියලා මේදී කරලා මේ හොඳ බගාවක් නඩත්තු කරන එක තමයි අපි කරලා කතා කරන ඉහත සඳහන් කරපු කතා කරන ගොවිබිමක් හැදුවේ. ඒතකොට මේ හදලා අද මේ සාර්ථක මේ කොටස යනකොට අපි මේක ඉවැලුවේෂන් කරනවා අධීර කීපයකින්. පළවෙනි ඉවැලුවේෂන් එකේදී කියන්නේ මේක අපි මේ වෙනකොට මේ 200න් අද වෙනකොට අපි මුලින්ම 75ක් අපි තෝරගත්තා පළවෙනි වටේදී. දැන් මේ අපේ කණ්ඩායම් සේරුම එකතු වෙලා ශේෂ්ත්‍රයේදී වැඩ කරන කුඩා තේවසම් අධිකාරියයි අපේ මේ ශේෂ්ත්‍ර නිලධාරිය අපි කට්ටිය එකතු වෙලා ඊළඟ දෙවෙනි අධීරයේදී ඒක අපි 15කට හොඳම තව 15ක් තෝරනවා. ඒ 15 තෝරන අවුරුදු මෙතන මේ අලුත් අවුරුද්දෙන් පස්සේ අවසාන අධීරිය පැවැත්වෙනවා. ඊුණාට පස්සේ මේකොල්ලන්ව අපි ජාතික තලයට මේකොල්ලන් උත්සාහකාරයෙන්ම ඒකොල්ලන්ට මේකොල්ලෝ එලි දැක්වීම සහ ඒකොල්ලන්ට කරන ගෞරවය අපි සිදු කරනවා ලබන මැයි මාසේ 27 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මේලන ශාලාවේ හවස 2ට උත්සවයක් ඇටියට මේ කටයුතු එළි දක්වන්න සියලු කටයුතු මේ වෙනකොට ලහියේ සූදානම්ින් පවතිනවා. හොඳයි. නිශාන්ත මහත්මයා දැන් ඔබ නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්කය. කියන්න බලන්න දැන් මේක ජාතික තරගයක්නේ. මම හිතන්නේ අනිත් දිස්ත්‍රික් එක්ක ඔබට තරඟ වදින්නට සිද්ධ වෙනවා. ඔබ සෝදානමින් ඉන්නවා කියලාත් අපි දන්නවා. ඉතින් ඇත්තටම තේගොවින් මේ සඳහා දක්වන උනන්දුව ඔබේ පළාතේ කොයි වගේද ඔබේ දිස්ත්‍රික්කයේ කොයි වගේද කියන කාරණේ ඔබෙන් දැනගන්නට අපි කැමතියි. ඔව් මාතර දිස්ත්‍රික්කයේ විදියට ඇත්තටම කුඩා තේවතු හිමියෝ බොහොම ධනාත්මකව හිතන පිරිසක්. ඔවුන් මේකට අවසාන අවස්ථාවට මුහුණ දීම සඳහා ඊටාම හොඳ සූදානමක් තියෙනවා. තමන්ගේ ඉඩම සංවර්ධනය කරමින් ඉන්නවා. ඒ වගේම මේකේ විශේෂ අවස්ථාවක් තමයි දැන් මේ අපි දන්නවා තරඟයක් තිබුණොත් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ගොඩක් අපි හම්බෙන මේ කණ්ඩායමේ ඉන්න කුඩා තේවතු හිමියෝ කියන්නේ අපි දැනටමත් දිනලා තින්නේ කියන එක. ඒ කියන්නේ දළුවස් වෙන්න වැඩිවීම තුලින් ඔවුන්ගේ ආදායම් මට්ටම වැඩිවීම නිසා අවසන් ජයග්‍රහණයට පෙර කුඩා තේවතු හිමියෝ මේ වෙනකොට ජයග්‍රහණ ලැබමින් ඉන්නවා. මෙන්න මේක තමයි ඊටාම හොඳම දේ.
එතකොට ඒක තමයි අපි අනිත් කුඩා තේවතු හිමියන්ටත් මාතර ගාල්ල රත්නපුර දිස්ත්‍රික්කවල විතරක් නෙමෙයි මුළු ලංකාවෙම ඉන්න 5,00,000කට ආසන්න කුඩා තේවතු හිමියන්ට දෙන හොඳම ආදර්ශය ඒක තමයි අපගේ નિયમિત පරිදි යහපත් කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කරමින් ඉඩම නඩත්තු කරොත් අපිට ජයග්‍රහණ ලබන්න පුළුවන් කියන එක. ඒකට අපි මාතර දිස්ත්‍රික්කයේ අවසාන තරඟයට මේ වෙනකොට මූලික ඇගයීම් කටයුතු කරලා තිනවා. එතකොට පැහැදිලිව මම හිතනවා මාතර දිස්ත්‍රික්කයට ජයග්‍රහණ රාශියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මේ වැඩසටහනේ. ඒ වගේම තමයි දැන් මගෙත් එක්ක ඉන්නෝනේ ධම්මික මහත්මිය ඔබ නියෝජනය කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කය. කියන්නකෝ බලන්න දැන් මෙතුමන් සඳහන් කරපු විදිහට අනිවාර්යෙන් ඔබත් මේ ජයග්‍රහණය ලබා ගන්නට නිබඳවම සූදානම් වෙනවනේ. කියන්නකෝ බලන්න දල්ලකින් වෙනසක් සමග මේ තේ ගොවි ජනතාවගේ පිබිදීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ ඔබේ පළාතේ? ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් අපිට මේක දත්ත ටිකකින්ම කියන්න පුළුවන්. 2023 වසරේ කිලෝ මිලියන 256ක් අපි අපනයනය කරනවා රටක් විදියට. ඒත් එක්කම 2024 කිලෝ මිලියන 262ක් අපනයනය කරනවා. එතන කිලෝ මිලියන් 6ක වැඩිවීමක් තියෙනවා. ඉතින් මේ කිලෝ මිලියන් 6න් 4.9ක්ම දායකත්වය දෙන්නේ රත්නපුර ප්‍රමුඛ සබරගමුව. ඉතින් ඒ හරහා අපිට මේ වැඩසටහන ඇතුළු තවත් නොයෙකුත් වැඩසටහන් අතරේ මේ වැඩසටහනත් ඇතුළුව ඒ පිබිදීම අපිට කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක රත්නපුර දිස්ත්‍රික්කයේ අවසන් අපනයනය කරපු කිලෝ මිලියන් ප්‍රමාණයෙන්ම අපිට ඒක දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා ගොවීන් පෙළ ගැහිලා තියෙනවා. ඒකත් එක්කම මේ වැඩසටහනට සම්බන්ධ නොවුණු අනිත් පිරිස් පවා මේ තාක්ෂණ ගලා යෑමේ ක්‍රමවේදය ඇතුලේ ඒ අවශ්‍ය ප්‍රයෝජන ගන්න තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපිට රටක් විදිහටත් අවශ්‍ය වෙන්නේ, දිස්ත්‍රික්කයක් විදිහටත් අවශ්‍ය වෙන්නේ ගොවීන්ට මේ තාක්ෂණික දැනුම ලබා දීම. ඉතින් ඒ හරහා තමා ගොවීන් පිබිදෙන්නේ. ඉතින් විශේෂයෙන්ම පැති කිහිපයකින් ගොවියා තමන්ගේ ඉඩම හදාගෙන ඒ අවශ්‍ය පිබිදීම කරනවා. ඒ වගේම ඔවුන්ගේ මනස හදාගෙන මේ ඉලක්කයට යා යුතුයි කියන ඒ පිබිදීම තියෙනවා. ඒත් එක්කම තමන් විතරක් හැදෙන්නේ නැතුව වටේ පිටේ පිරිසත් හදා ගන්නවා. ඉතින් මෙන්න මේ සමස්ත ප්‍රදේශයක් විදියට ඒ අවශ්‍ය පිබිදීම එනවා කියන්නේ අපිටත් අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කයක් විදියට මේ තරඟකාරී ස්වරූපෙන් යන මේ වැඩසටහනට ලොකු අභියෝගයක් දෙන්න පුළුවන්. ජයග්‍රහණ රැසක් ලබා ගන්න පුළුවන් සූදානමක් රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම මට දැන් ඔබෙන් අහන්න ඕනේ ලීල් විජේසේකර මහත්මයා දැන් අතරම ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් මම හිතන්නේ බිලියන 1.3ක වගේ ආදායමක් ලංකාවට හිමි වෙනවා මේ වෙනකොට. මම හිතන්නේ මේ වැඩසටහන හරහා මේ බිලියන 1.3ක ප්‍රතිශතය වැඩි වෙයි කියලා ඔබට විශ්වාසයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක අපි මේ දකිනවා. මොකද අපි දැන් මේ පසුගිය වසර තුල දැක්ක අත්දැකීම්. මොකද අපි දැන් දිස්ත්‍රික්ක තුනේම අපි දැන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. එතකොට මේ ක්‍රියාත්මක කරන්නේ ඇත්තටම ගොවීන් 4000ක කණ්ඩායමක පමණයි. නමුත් මේකේ ඒ කණ්ඩායම දැන් මෙම කුඩා සේනාධිපති අධිකාරී ප්‍රාදේශීය කළමනාකරු මහත්මුන් දෙදෙනා කිව්වා වගේම ලොකු නැඹුරුවක් අනික් ගොවි මහත්තුන්ගෙන් මේ වෙනකොට ලැබීම පවතිනවා. එතකොට ඒ තුල මේ මම හිතන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් මේක ලොකු දායකත්වයක් ඉස්සරහට මේ කියන විදිහට අවශ්‍යතාවයට අපි රටට දායකත්වයක් ලැබෙයි කියලා. ඉතින් එතුමන් සඳහන් කරපු විදිහටම අපි දැල්ලකින් වෙනසක් වැඩසටහන තුළින් මම හිතන්නේ රටට හොඳක් සිද්ධ වෙනවා නම් ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට CIC කෘෂි ව්‍යාපාරයේ ජාතික අලෙවි ප්‍රධානී ලීල් විජේසේකර මහත්මයන්, ඒ වගේම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මාතර ප්‍රාදේශීය කළමනාකරු නිශාන්ත පුෂ්පකුමාර් මහත්මයාටත්, ඒ වගේම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකරු ධම්මික මහගම මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ජයග්‍රාහී බදාදා දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ දැල්ලකින් වෙනසක් ව්‍යාපෘතිය පිළිබඳව ඔබට යමක් ලබා දෙන්නට උත්සාහ කිරීම පිළිබඳව. ඉතින් තිදෙනාටම ආයුබෝවන් කියලා සමුගන්නවා. ඉතින් මේ සූදානම ජයග්‍රාහී බදාදා දවසේ තවත් විරාමයකට යමු වන්නට.